මේ ගෝතේ ඉබන් ගත්තේ මේ කැරේදී පුතාව ගන්න දෙන්න ඕනේ හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් මචං අදත් වීඩියෝක් කරන් ආවා සුපිරි ආතල් මාතල් වීඩියෝ. මචං හැබැයි මම පොරොන්දු වුණා නේද ඔයාලට ආයේ වලි වීඩියෝ ගේන්නේ නැහැ කියලා. හැබැයි කරන්න දෙයක් නැහැ. මාව වලි හොයාගෙන එනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. මේකත් ඒ වගේ සුපිරි වලියක් තමයි. වලියක් වුණාට මේක පොඩ්ඩක් ආතල් අර අනිත් කලින් වලියට වඩා අනේ මන් දන්නේ නැහැ ඉතින්. CS වලදී හැම්මේ කට්ටිය තමයි ඉතින් ඔය. රීජන් ඉන්න කට්ටිය සකුර අයියලා අපිට දෙන ටෝක් බලන්නකෝ. වැඩි කතා වුන්නේ නැහැ නේද? අපි යන්න අපි වීඩියෝ එකට එහෙනම්. මේ කතාව පටන් ගත්තේ යාළුවනේ මෙහෙමයි. ඉතින් ඉස්සෙල්ලාම අපේ ගිල්ඩ් එකේ කවුරුත් ඔන්ලයින් හිටියේ නැහැ. පාන්දර 3ට විතර. මයි කවුරුත් යාළුවොත් ඔන්ලයින් හිටියේ නැහැ වෙලාවේ. ඒක නිසා මචං මම CS මැච් එක නිකන් රැන්ඩම් දැන් තරු 99 මේ තිබ්බේ තරු 100 ගහන්න ඕනේ. දැන් නිකම්ම දැම්මා ඉතින්. ඉතින් මචං දැම්ම ගමන් හම්බුනේ ලංකාවේම කොල්ලෝ 4 දෙනෙක්. මට කොල්ලෝගේ නම් දාන්න නම් බෑ මොකද මම වහලා තියෙන සමහරට ඔයාලට පේනවා ඇති. ඔයාලා හොයන්න යන්න එපා මොකද රීජන් ඉන්න කට්ටිය හොඳ සුපිරි සුල්තාන් account තියෙන්නේ. ඒ වැඩි හොයන්න එපා මොකද මචං ඔය account ඇත්තටම අයිතිකාරයෝ නෙමෙයි ඔය ඉන්නේ. ඔය වගේ ප්ලේ කරන කට්ටිය ඉන්නේ. මොකද මේ ප්ලේ කරන කට්ටිය තමයි ඔයාලගේ account කියලා හිතාන්නේ අමුතු ලයින් දීගෙන ඉන්නේ. මෙහෙම යාළුවනේ ඇත්තටම මට සෙට් වුණාට පස්සේ ඔය ලංකාවේ සෙට් එකක් කියලා දැනගත්ත පස්සේ යාළුවනේ මම නිකන් රෙකෝඩින් කෝකටත් කියලා ඔන් කරගත්තා. හරිද? මොකද ඉතින් ලංකාවේ උන්නේ මං කියන්න බෑ මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම රෙකෝඩින් ඔන් කරේදී මේකල හරි ඉතින් මං ඇත්තටම මේ පළවෙනි රවුන්ඩ් එකේ මම කෑවා. කෑව ගමන් මුන් අමතන්න ගත්තා කියන්නකො මට. ඉතින් මොනවාද ඊට පස්සේ මම දිගටම තඩි බොටා වගේ හැම මැච් එකකම එක කිලක්වත් දාන්න නැතුව හැම මැච් එකකම කෑවා මචං. මොකද මචං මට ඕනෙලා තිබුණා ඒ වෙලාවේ පොඩ්ඩක් අර මොකද්ද වෙන්නේ මෙතන කියලා පොඩ්ඩක් එයාලට මේ බලන්න. ඔයාලට වෙනද මට ලෝල් දාලා එක දේවල් කරා. ඉතින් අපි 4ට එක කෑවා. ඊට පස්සේ මචං මම ලොබියට ඇවිල්ලා නිකන් කිසි සද්දයක් නැතුව පාඩු හිටියා. මට රික් එකක් දාලා තිබුණා. රික් එකේ තියෙන ගත්තා. රික් එක ගත්තාට පස්සේ මට ටීම් එකට ඉන්වයිට් කරා. ඔන්න ඉතින් බලන්න ඔයාලා මට කියන දේවල්. ගෝතයෝමයි. ඉස්සර සූම් ක්ලාස් ගන්න දුන්න මේක කළා. වන්ඩෝස් ක්‍රියා කිල්ලනා. පොයි කට්ටකට තූල් දාලා ගියලා ගිහිල්ලා. කොහොමද කස්ටේ? වන්ඩෝස් ක්‍රියා කින්න. ලොල තියනවාද ඉතින්? වයයි. මයික් බෑන්ඩ් කොද මේකයි? තේරුමක් නැහැ. තේරුමක් නැහැ ඉතින් මම ගිහිල්ලා මේ VR එකට දාලා එන්න උඹලට දාපුවා. මුට ගහන්න මේ 3 දෙනෙක් ඕනේ බේන්නේ. ඔව් දෙන්නේ දෙන්නේ ගුරුවරට බලන්න. බල්ලෝගෙන් බල්ලා වගේ ඉඳපන් ඈ. ප්‍රතිනාත්. ආවංගෝ අපි මොන්ටරා ඒ තාටි වෙන්නද? තනිය වෙන්න නැත්නම් හරිනේ. ඔන්නලේ මැච් එක නම් පටන් ගත්තා නේ. ඔයාලා ඉතින් දන්නවනේ මම සුපිරි වැඩෙන් ඉතින් අය මම මේගොල්ලන්ට 0.7 තමයි ගැහුවේ. ආයෙත් දන්නවනේ ඉතින් මම කවුද කියන්නේ ඉන්සෙන් කියවම ඔයාලා දන්නවනේ යාළුවනේ. මම 0.7 මුන් ඔක්කොටම ගහුවා යාළුවනේ. බය වෙන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔයාලා බලන්න ඕනේ නැහැ වීඩියෝ එක. 0.7 තමයි ගැහුවේ. ආයෙත් බලන්න දෙයක් නැහැ යාළුවනේ. 0.7 ගැහුවේ. මේ එකක් ගැහුවා මට ඒක විතරයි පොඩ්ඩක් රවුල් එකකට තියෙන්නේ. ඒ මැච් එක ගැහුවේ නැත්තම් මම උන්ට 0.7 ගැහුවා 0.6 තමයි ඇත්තටම ගැහුවේ මේ මොකද උම්මජන් පොඩ්ඩක් කනාද කොහෙද වැදුණා මම හිතන්නේ පාරක් නැත්තම් මචං මම දන්නවනේ ඉතින් මම ප්‍රෝ කියන්නේ ඔයාලා දන්නවනේ ඉතින් මම කෙලින් වදිනවා කියන්නේ ආයෙත් ඉතින් ඔයාලත් මාත් එක්ක ගහන්න එන්න එපා කස්ටම් මම ඉතින් ආයෙ 0.ටම ගහනවා ඔයාලටත් කවුරුත් ID දාන්නත් එපා කමෙන්ට් මේ කමෙන්ට් ලිස්ට් එකේ මම මචං ගහන්නේ නැහැ මොකද මචං උඹලට ගහලා දෙන්නේ නැහැ මම 0.ට ගහනවා ඔයාලා ඔක්කොටම ඒ නිසා මචං මේ ඔයාලා දාන්න එපා වැඩක් නැහැ බොරු වැඩක් අපි නැචි මචං I think අපි සමහරු වගේ නෙවෙයි ඔය මේ හිටන් ඉන්න එකටත් වදිනවා මචං බග් නැහැ මොනවත් නැහැ බග් නැහැ කියලා මචං හිටන් ඉන්න එකටත් වදිනවා ෆීමේල් වලටත් වදිනවා ඕන එකක් වදිනවා මචං බජක් කරන ජොයිස්ටික් ගියව ජොයිස්ටික් එකටත් වදිනවා දැන් බලන්න මම ජොයිස්ටික් ගහලා පෙන්නනවා ජොයිස්ටික් එකත් වදිනවා ඔන්න බලන්න ජොයිස්ටික් එක ආයෙත් දැක්කනේ ආයෙ ෂුවර් කරන්න එපා මචං දැක්කනේ අපි පැනල් කියලා කට්ටිය කියන ඔය මේ දැන් බලනවා මම මෙතන OS දෙක වඩාගෙන එක ෂොට් එක මම දෙන්නටම ගහනවා බා ඔන්න බලපන් ඔන්න ඕක ගහලා ඊළඟ ෂොට් එක මචං අනිත් එකට මම ගහනවා ආයෙ බලන්න දෙයක් නැහැ උඹලා දන්නවා ඉතින් මම මේ ප්‍රෝ කියන්නේ කොහොමද මං හිතන්නේ යාළුවනේ රෙකෝඩින් එකේ අවුලක් මං මෙතන ගැහුවා වගේ මතකයි නෝ මම යාළුවට මං හිතා රෙකෝඩින් එකේ අවුලක් වෙන්නේ නැති මොකද මචං මං යාළුවට ගැහුවා මං හිතන්නේ මං ගැහුවා කියලා රෙකෝඩින් වල මොකක් හරි අවුලක් වෙන්නේ නැති
ඒ වගේ වැඩක් නැහැ. ඉතින් මම තමයි මචං මේ ගේම් එක කියන සුපිරිම ප්‍රෝ. ඔයාලා කාටවත් මට ගහන්න බෑ මචං. VBS තියෙන කට්ටියවත් මට ගහන්න බෑ යාළුවනේ. ඔයාලා දන්නවනේ. ඉතින් මම වැඩක් කියන්නේ ඉතින්. දැන් යාළුවනේ පේන තියෙන අරු දැන් අතන මම නොක් කරපේ හීල් කරනවා. හරිද? හීල් කරන එකට වෙනද වැඩේ බලන්නකෝ. අනේ ඉතින් පව්. ඌ නොක් කරනවා මචං අරෝ හින්දා. ඔයාලා දැන් මෙච්චර මං කියන දේ හිටනේ. දැන් අපි ෂේප් එක බලමුද? එයාලා මොනවද කියන්නේ කියලා. අනේ උඹේ YT එක බා. එද්ද තමයි. අපිට නයිති වැඩක් නේ රෙකෝඩ් කරලා දාගනි. නම් මේම නම් දාන්න එපා ඉතින් නේ. පියනවා. සෙන්සි කාරියොත් ඒක වැඩක් නේ. අම්මෝ හෙනම ප්‍රෝ අයියලා ටික අන්තිමට කියපු කතා සෙන්සිලු. කමන්නේ ඉතින්. යාළුවනේ ඉතින් දැන් මම සීරියස් මෝඩ් එකට එන්න. යාළුවනේ ඉතින් මේ වගේ තවත් වීඩියෝ ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. ඉතින් මම මේ වගේ සුපිරිම වීඩියෝ එකක් අරන් එන්න ඉක්මනටම. ඉතින් හැමදාම වගේ අදත් අන්තිමට කියන්න තියෙන්නේ මගේ යාළුවෝ හැමෝම මං ආයෙම එනකන් පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.